කන ගලවන්න. නෑ සෝමදාස අයියා මම නෙමෙයි. සෝඳ ඔබ බොරු කරන්න එපා. මට එන්සිනා කිව්වම මල එළදෙන මතක ඉන්න දැක්ක කියලා. එහෙ ඉඳලා පට්ට ගන්නවා කිව්වා. මං එපා කියද්දි අප්පුව තමයි එළදෙනගේ කරේ තිබිච්ච පොළු කෑල්ල කපලා වැද්දට විසි කරේ. හරිද මං කිව්වා. එළදෙනේ කරේ තිබිලා තියෙන හරස් පොළු කෑල්ල. සුන්දර අලංකාර අරලිය මල් වලින් සුපෝෂිත වුණු මේ සුන්දර පහන දල්වන්නට අද දින අපගේ ගෞරවාන්විත ඇරයුම් ආරාධනාව ලැබ මේ අවස්ථාවට සම්ප්‍රාප්ත විසින්න ඒ සියලුම සම්භාවනීය ගෞරවනීය ආරතා මුත්තන්ගේ වාසනාවන්ත දෑතින් ආශිර්වාදාත්මක හදවතින් පහන දල්වලා මේ උදාර කටයුත්ත බ්‍රයිට් වින් සනිදප 2016 සංගීත ප්‍රසංගය ඔබ හැමේ තබනටයි සම්මාන ගෞරවය යොදුවි යොදියනි අපි අපට සොඳුරු ආනන්දනීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ඓතිහාසික අනුරාධපුර මහජනපති රංගනයේ ඔබට ඒ හඬ හරියට පුරුදු මගේ ජීවිතයට බොහොම සමීපව කවුද හඬ එළිබහුව ප්‍රසංග වේදිකාවේ මහා දෙවන්තයා තිලක් කුමාර රත්නායක මගේ සමකාලීන මිත්‍රයා අපේ ශ්‍රී ලංකාවේ එළිබහුව ප්‍රසංග වේදිකා ඉතිහාසය දිහා බලුවහම ඒ කාලේ හිටපු පැරණි නැත්නම් මුල්වරට හිටපු ඒ ආමන්ත්‍රණ කරුවන් වන අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ නිවේදක පරම්පරාව අපට ඊළඟ පරම්පරාවක් වශයෙන් මට තිලක් අපි කීප දෙනෙකුට වගේ ඊළඟට ප්‍රසංග වේදිකාව බාර කරා. සුන්දර අතීතයක් ප්‍රසංග වේදිකාවේ තිබුණා. මොකද ඔය 80 දශකයේ මැද භාගයේ වෙනකොට තමයි මමත් තිලක් අපි වේදිකාවට එන්නේ. තිලක් හරිම දක්ෂ එළිමහන් ප්‍රසංග වේදිකාවට ආවේනික වෙච්ච හඬක් තිබුණු කෙනෙක්. ඔහුගේ ඒ දේහදාරි ලක්ෂණ වගේම ඔහුගේ හඬ පෞරුෂය මේ හැම දෙයක්ම වේදිකාවට නැග්ගහම මුළු පළාතම දෙදුරුම් කන්න නැත්තම් දෝංකාර දෙන්න ගත්ත ඔහුගේ හඬට ඒ තරම් ප්‍රශංසනීයයි. ඒකට අර මම ඉස්සෙල්ලාම කියපු අතීත කතාවත් එක්ක බැලුවම ඒ කාලේ ඔය 80 දශකයේ මැද භාගයේ ඉඳලා 90 දශකයේ වෙන කාල සීමාවෙන් ඔබට ප්‍රසංග වේදිකා විවිධ දැන් ඔය පොල් කොට වේදිකාව ඉඳලා ඩිස්කෝ ලයිට් වලින් පස්සේ ඩිජිටල් කරන්නේට යාන්ත්‍රික වේදිකාවට ගගන පහනට නර්තන කණ්ඩායම් වලට මියුසික් සෙෂන් මේ හැම දෙයක්ම කෙමින් පරිවර්තනය වෙන යුගයේ අපි වේදිකාවේ හිටියේ. ඉතින් ඒ කාලේ තිලක් කියන මේ ආදරණීය සහෘදයාට මුළු රටම ආදරය කළා. මුළු රටම උන්ගේ හඬට එකතු කළා. තිලක් වේදිකාවට එනවා කියලා කිව්වහම සමහර අය ඒ ගායක ගායිකාවන් බලන්න විතරක් නෙමෙයි තිලක්ගේ හඬ නැත්නම් තිලක්ගේ දක්ෂතාව බලන්න කියලා. එක පැත්තකින් තිලක් දක්ෂ නළුවෙක්. ඔබ දන්නවා පුංචි තිරේ හැමදාමත්ම අපිත් එක්ක සමීප වුණ කෙනෙක්. අනිත් පැත්තෙන් ඔහු දේශපාලන ගමනකට නියුණා. මේ හැම දෙයක් තුළම පුංචි හදවතක් තියෙන ආදරණීය හිතවතෙක් වශයෙන් මට මගේ මිත්‍රයව හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අද අපි මේ කතා කරන්න මාතෘකාව තමයි තිලක් කුමාර රත්නායකගේ 65 වෙනි උපන්දිනය යෙදিলা තියෙනවා. ඉතින් තිලක් 65ක් කියන වයසකුත් නෙමෙයි. ඒක ටිකක් ගණන් අංක ගණිතය බැලුවොත් නිකන් ගණන් ටිකක් විතරයි. ඔබ තවමත් තරුණයි. ගඟ තාම ගලාගෙන යනවා. ඒ ගඟ ගලන්නා වගේ වචන මාත්‍ර ඔබේ මුවින් නික්මෙනවා. ඔබ මේ වෙනකොට මව්බිමින් ඈත්ව එක්සත් ජනපදයේ ඇමරිකාවේ ඉතින් ඔබ ඔබේ දරුවන් එක්ක ඔබේ බිරිඳ එක්ක ඒ සතුටින් ගත කරන කාලේ අද ඔබේ 65 වෙනි උපන්දිනේ උදා වෙනවා. ඉතින් සහෘදෙක් වශයෙන් ආදරණීය මිත්‍රයෙක් වශයෙන් අද මිත්‍රයා මම ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයකට ආශිර්වාද කරනවා. ජය වේවා තිලක්. හැපි බර්ත්ඩේ මචං. මේ අවස්ථාව මට කීපයක් ලැබිලා තියෙනවා.
ඒ නිසාලා තිලක් කුමාර රත්නායක කියන්නේ අපි කවුරුත් ආදරය කරන විශිෂ්ට හඬ පෞරුෂයක්. රංගන ශිල්පියෙක් විදිහටත් ඒ වගේම විශාල මතක සටහන් රාශියක් අප හමුවේ දායදා කරලා තියෙන කෙනෙක්. දිනක් මේ වෙලාවේ ඔබට වාසනාවන්ත සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත අනාගතයට අපි ආශිර්වාද කරනවා. අද වගේ උපන්දිනේනේ ඔයාට නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ඕනේ. ජයෙන් ජයම වේවා. ඒ වගේම ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් දවදා සමිති පිටාවේ කතරගම දහවලගේ රැකවරණයි හැමදාම හොඳින් සතුටින් ජීවත් වෙන්න. ජය වයියේ. සමිති පිටාවේ ලබන්නා වූ උපන්දිනේ සිතන පතන හැමදේම ඒ අයරම ඉෂ්ට වෙන්න කියලා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ මේ අවතන් වූ ජනතාවට කැමරා ඇස්ති කරන ගමන් මාසකම් මැනිච් චන්ද්‍රිකත් ඉන්න මේ අවස්ථාවේ ඉන්දු මහත්මිය අපේ ඇමරිකාවල ඉන්දු මහත්මිය කිව්වා තිලක් කුමාර රත්නායක මගේ මිත්‍රයාට අපේ මිත්‍රයා හැමතිස්සෙම හම්බුන කෙනෙක්. මම තනියම නැතුව මැනිච් චන්ද්‍රිකාව තල්ලගත්තා. සුබ උපන්දිනයක් ඔයාට. උපන්දිනයක්. යන වයස කීයක්ද කියන්නේ? වයස වැඩක් නෑ නං. ඔව් ඒකද. තිලක්ට මගේ දැන් තාමත් 29ක් වගේ. ඔව් අපි ගන්න තිලක් මචං උඹගේ 29 වෙනි උපන්දිනේට සුබ උපන්දිනයක්. ජය වේවා. ජය වේවා තිලක්. ආදරේ මොකද ඔයා හිටියනම් ඔයත් මේ වගේ වැඩවලට අනිවාර්යෙන් එකතු වෙනවා. ඔයාව හරියට මිස් වෙනවා අපිට. ඉස්සර හැමදාම ෂෝල හම්බ වෙනවා. ඉතින් තිලක් ආද සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. Blessed wonderful birthday තිලක් අයියා. ඉතින් ඔයාගේ 65 වෙනි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන මේ වෙලාවේ පුංචි කාලේ ඉඳන් දන්න කෙනෙක් විදිහට ඒ කාලේ ඉඳන්ම මේ වෙනකම්ම ඒ ආදරණීය හදවත ඇති ඔයාට මගේ මුළු හදවතින්ම ආශිර්වාද කරනවා. ඔයාට නිරෝගී ජීවිතයක්, ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ඔයාගේ කැමති දේවල් ඔයා බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම මේ පටන් ගන්න මේ පායතපු 65 වෙනි වියේදී ඔයාට හැමදේම හම්බෙන්න කියලා මම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔයාට ඉල්ලනවා. ඉතින් ඔයාට හැමදාම ආදරෙයි. මම ඔයාට සුබ පතනවා මගේ හදවතින්ම. සුබ උපන්දිනයක් එකට එකතු කරගෙන කලා ලෝකයේ ප්‍රශස්ත ප්‍රවීණත්වය උරුම කරගෙන වේදිකා නාට්‍ය කරලියෙන් සම්මාන ලාභියෙකු වෙලා චිත්‍රපටය ඒකම ටෙලි පිටපත්කරණය ටෙලි නාට්‍යකරණය විශේෂයෙන් කෝපි කඩේ වගේ කතාංකවල වැඩි මුල් කාලේ ජනප්‍රියම සෝමේ චරිතයෙන් ඔබ අතරට පත්ව ඒ හැමදේ මැද්දේ සිත්රු ඇකඩමියත් එකතු කරගෙන සංදර්ශන වේදිකාවේ එදා මෙදා ඡායගත ප්‍රවීණයා මා හිතගත් සහෘදයා වසර ගණනාවක් මාත් එක්ක සුවඳ ආදරෙන් ප්‍රසංග වේදිකාවේ එකතුව වැඩ කරපු තිලක් කුමාර රත්නායක ඔහුගේ 65 වන ජන්මය උපන්දිනය මතක් කරන සුන්දර දවසට දින කිහිපයකට පෙර ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 16ට පෙර 3 දවසකට පෙර මට මතක හැටියට ඔහු විශ්මයට හෝ පුදුමයට පත් කරන්න පුතුන් දෙපළකින් මැදි වෙච්ච ආදරණීය දෝනිගේ ඉල්ලීම නිසා මේ සහෘද හිතවතා ඩෙන්සිල් නුගේගොඩ ඔබව අමතනවා. හැමදාමත් පෞරුෂයෙන් පිරිපුන් ප්‍රබල හඬකින් ප්‍රසංග වේදිකාවේ කටයුතු කරපු අර මම කලින් මතක් කරපු දක්ෂතා රාශියකද මතක ලංවපු ඔහු ඉන්නේ ශ්‍රී ලංකාවේ නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ. කොහේ හිටියත් අපේ ශ්‍රී ලාංකික මතකයේ සමදා මතකයට ලං වෙච්ච ඔහුට මේ සහෘදයාගේ සුබ උපන්දින සුපතුම ආදරෙන් පිළිගන්වනවා. සිතනා පතනා යහපත් හොඳම දේ සොඳුරුව ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්න කියලා. තිලක් කුමාර රත්නායක හිතවතානි ඔබට සුබ උපන්දිනයක්. ඔබට සුබ උපන්දිනයක්. ලංකාවේ බිහි වුණු අති දක්ෂතම එලිපාන් සංගීත ප්‍රසංග නිවේදකයෙක් වුණු මා හිත මිත්‍ර තිලක් කුමාර රත්නායක මහත්මයාගේ 65 වෙනි උපන්දිනේට මාගේ සුබ පැතුම්. සංශයන් නායක ලාල් විතානගේ වශයෙන් ඔහුට උණුසුම් සුබ පැතුම් මම පිරිනමනවා. හොඳයි. ඉතින් අවුරුදු 65ක් 65 වෙනි උපන්දිනේ සමරන අපේ හිතාදර ප්‍රවීණ නිවේදක ඕගොල්ලෝ කවුරුද නම කියවපමණින් දන්නේ තිලක් කුමාර රත්නායක. ඉතින් තිලක්ට සුබ පතනවා උපන්දිනේ වෙනුවෙන් 65 වෙනි බර්ත්ඩේ එක. හොඳ දුරක් ගිහිල්ලා තිනවා. ඉතින් තව දුරක් යන්න නිරෝගීමත්ව තව ගොඩක් දුර යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හිතාදර තිලක්. ඉතින් ඔයාට සුබ පතනවා. රයිට්. හිතාදර මිතුරා ප්‍රවීණ නිවේදක ප්‍රවීණ රංගන ශිල්පී තිලක් කුමාර රත්නායකට ගැලැක්සිස් සංගීත කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්. ඔයාට සුබ උපන්දිනයක් වේවා. මම ගැලැක්සිස් නායක රොයි. අයිබෝන් තිලක් සර්. ජීවිතේ ගොඩක් තැන් වලින් ඉගෙනගෙන තියෙන පාසල් කීපයක විශ්වවිද්‍යාල දෙකක ඒ වගේම නීති විද්‍යාලයේ වගේ තැන්වලදී ඉතින් විවිධ ගුරුවරු හමු වෙලා තිබෙනවා. ඒත් ඔබ තරම් සුන්දර ආදරණීය ගුරුවරයෙක් ඔබ බිහි කරපු සිට්රු සංස්කෘතික කේන්ද්‍රයේ තරම් සුන්දර වටපිටාවක් අපේ ජීවිතයේ අධ්‍යාපනයට ලැබුණේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒකට විශේෂ හේතුව තමයි ඔබ විෂයට අමතරව ජීවිතේ කියා දීපු ගුරුවරයෙක්. ඉතින් ඔබ කියා දීපු මාවත ඔස්සේ අපි විවිධ තැන්වලට ගමන් කරද්දී ඔබ හැමදාමත් ඒ දිහා බලලා සතුටු වෙච්ච ගුරුවරයෙක්. ඉතින් අද දවසේ ඔබට හදවතින්ම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. තිලක් අයියා වාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා. මචන් තිලක් අද සමරන ඔයාගේ උපන්දිනයට මම හදවතින්ම වාට සුබ පතනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ජය ජය කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ලංකාවට ආපු දවසට හම්බෙමු. ජය උපන්දිනයක් වේවා තිලක්. ඔව් ඉතින් දැන් ලංකාවේ නැහැනේ අපේ යාළුවෝ දැන් අතන ඉන්නේ. මේ මෙන්න මේ ගුණිය තමයි මට මතක් කරේ. අනේ ඉතින් මේ සුබ පතනවා තාමත් මට ෆොටෝස් වල පේනවා මෙහි හිටියා වගේම කොල්ලා වගේ ඉන්නවා. එහෙම ඉන්න ඕන ඉතින් මේ අපේ දරුවන්ගේ තායිස් අරගෙන ඉදිරියේදී ලංකාවට ඇවිල්ලා අපි හම්බෙමු. ආවට හම්බ වෙන්නෙත් නැහැ. හරි එහෙනම් ජයවා. තිලක් කුමාර රත්නායක මහත්මයාගේ උපන්දිනයට ලූෂලෝ සංගීත කණ්ඩායම උණුසුම් සුබ පැතුම් කරනවා. සුබ උපන්දිනයක් වේවා තිලක් අයියේ. මම ප්‍රබෝධ වික්‍රමාරච්චි. ලූෂලෝ සංගීත අද දින ජීවිතේ 65 වෙනි වියට පාතබන අපේ ආදරණීය කලාකරුවා තිලක් කුමාර රත්නායක අයියේ ඔයාට සනිදප සංගීත කණ්ඩායමේ ශිල්පීන් හැම දෙනා වෙනුවෙන්ම මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාගේ ඉදිරි අනාගත බලාපොරොත්තු සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඒ වගේම නිරෝගීමත්ව ඉන්න ඔයා ලංකාවේ නැතත් අපි හැම දිනාටම ඔයාව නිතරම මතක් වෙනවා. ඉතින් ජය වේවා අයියේ මම හදවතින්ම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. Happy birthday තිලක් අයියා. ඉතින් අපිට හිටපු ආදරණීය අති දැවැන්තම නිවේදකයා තමයි තිලක් කුමාර රත්නායක කියන්නේ. ඉතින් අයියාගේ උපන්දිනයට මම සුබ පතන් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැපි බර්ත්ඩේ අයිමත් සරයක් තිලක් අයියට. තිලක් කුමාර ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ රූපවාහිනී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වගේම සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසංග වේදිකාවේ අමතක කරන්න බැරි නමක් සහ චරිතයක්. තිලක් කුමාර කියන චරිතයේ වෙනස්ම පැත්තක් මට දැනගන්න ලැබුණා අංජන මගේ යාළුවෙක් වීම හරහා. ඉතින් අංකල් කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද කියන එක තමන්ගේ දරුවොත් එක්ක කොච්චර සමීපයිද කියන එක අපි දන්නවා. ඉතින් අංකල්ගේ ලබන්නා වූ උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය ලැබිලා කරන සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයක් වේවා. සුබ උපන්දිනයක් වේවා තිලක් අයියේ. අපි ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ඇලක් දොලක් ගඟක් විලක් හෙලක් වගේ තිලක් අවුරුදු 65යි ලේසි නෑ. තාමත් කොල්ලා වගේ ඉන්න අපි දන්නවා. ඉතින් සයිස් එකට වොයිස් එක නයිස් වගේ තියෙන ඔයා කොහේ හිටියත් අපි අමතක කරන්නේ නෑ. ඉතින් අවුරුදු 65යි අපි හදවතින්ම සුබ පතනවා. නිරෝගී වේවා, ජය වේවා, සුබ වේවා. මම ප්‍රශාන්ත් ප්‍රනාන්දු ආදරේ තිලක් සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තා. තාත්තගේ 65 වන උපන්දිනයට අපි දෙන්නම විශ් කරනවා. තාත්තා අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනේ. ඔයාට තාම 65ක් කියලා නම් කියන්න බෑ. ඔයා තාම කොල්ලා වගේ. ඔයා ඒ කාලේ නම් එක්කම වගේ තාමත් තාත්තා ඉතින් ගොඩක් මතක් වෙනවා, මිස් වෙනවා. අපි ඉක්මනට හම්බෙමු. අපේ ආයුෂත් අරගෙන අපිටත් වඩා කාලයක් ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තාත්තා ගොඩක් මිස් වෙනවා ඔයගොල්ලෝම. අම්මයි තාත්තයි හැමෝම අල්ලාම ගොඩක් සතුටින් ඉන්න. ගොඩක් ආදරේ. Thank you. I love you so much, Tata. We love you. I miss you and I'll see you soon. Happy birthday to you and I wish you here. You are best grandpa of the world. I love you so much. Happy birthday to you.